මේ සමාජයට සාමාන්‍යයෙන් පුළුවන් පින්වතුනේ තමන්ගේ ළඟ තියෙන කෙලෙසුත් කලවම් කරලා හොඳට ඉන්න අහිංසකයන්ව අඟුලිමාලලා කරන්නයි. සමාජෙ වැඩිපුර එහෙමනේ. අද යුගයේ ගත්තොත් එහෙම අඟුලිමාලලා මුනිවරු වෙන ප්‍රවණතාවයක්ද තියෙන්නේ? මේ මුනිවරු වගේ හොඳට ඉන්න අය අඟුලිමාලලා වෙන ප්‍රවණතාවයක්ද? එහෙම එකක් නේද ලෝකේ ස්වභාවය? ඊර්ෂ්‍යාකාරකම, කුහකකම, ගුණමකුකම, ඉස්සරහට යන්න දෙන්නේ නැතිකම, තව කෙනෙකුගේ දියුණුවක් දැකලා සතුටු වෙන්න බැරිකම, ඔය වගේ ජරමර නිසා, ඔය වගේ අනුන්ගේ කෙලෙස් නිසා කොයිතරම්නම් සුන්දර අහිංසකලා අඟුලිමාලලා බවට පත් වෙනවද? ඇත්තටම අඟුලිමාලත් අහිංසකෙක් නේ. තක්ෂශිලාවට ගිහින් අහිංසකෙක් විදිහට ශිල්ප ඉගෙන ගන්නකොට ඊර්ෂ්‍යාකාරයෝ ටිකගේ හිත පැහිච්ච නිසා තමයි ඒ අහිංසක අඟුලිමාලෙක් බවට පත් වෙන්නේ. අද අඟුලිමාලක වගේ කෙනෙක් හිටියනම්, අද අඟුලිමාල වගේ ගම්දනම් වලට පැනලා මිනිසුන්ට හිංසා කරන කෙනෙක් හිටියනම් මේ බණ අහන දහම් ඇසුර ලබන අපිවත් කියයිද අනේ ඔය අඟුලිමාලට වරදින්න එපා. හොඳ යහපත් ඇසුරක් ලැබිලා අඟුලිමාලට හරියන්න ඕන කියයිද අපි? එහෙම නැත්තම් අපි මේ සමහරට සෑ වන්දනා කර කර පතන්න ඇතිද ඔය අඟුලිමාලයට අලියෙක් ගහලා හරි මොකෝ හරි දෙන්න. අපි පතන්න නැති වේද? අපි ඉන්නේ ගොඩේ. ඒ කල වුණත් එහෙම තමයි. ඒ කල වුණත් මිනිස්සු අඟුලිමාලට සාප කර කර හිටියා. බුදුරජාණන් වහන්සේගේ හදවතේ තිබුණු මෛත්‍රිය අඟුලිමාලටත් එක්ක විදිහටම තිබුණා. බුදුරජාණන් වහන්සේ ඒකනේ අඟුලිමාලව හොයාගෙන ඒ වනයේට ගියේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාලව හොයාගෙන ඒ මොහොතේ වනයේට නොගියා නම් ගොඩ ගන්න බැරි පාප කර්මයක අඟුලිමාල පටල වෙනවා තමන්ගේ මව් ඝාතනය කරලා. මිනිස්සු 1000කට වඩා මරලා හිටියත් මේ ජීවිතේම බේර ගන්න පුළුවන්. හැබැයි මව් ඝාතනය වුණොත් මේ ජීවිතේ බේර ගන්න බැරුව යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අඟුලිමාල වෙනුවෙන් වනයේට වැඩම කළා. තථාගතයන් වහන්සේගේ පස්සෙත් අඟුලිමාල ඇඟිල්ල ගැනීම උදෙසා අසිපත අමෝරාගෙන යොදුන් 3ක් පැන්නුවා. කිලෝමීටර් 30ක් විතර පැන්නුවා. කිලෝමීටර් 30ක් විතර දුවගෙන ගිහින් තමයි අඟුලිමාලට හැටි වැටුනේ. මම මේ අඟුලිමාල පුවත කියවනකොට කියවපු මුල් දවසේම හිතිච්ච හිතවිල්ලක් මම මේ කියන්නේ. අඟුලිමාල කතාව කියන හැම තැනකම පාහේ මම මේක කියලා දෙනවා. ඔයාලා කවුරුත් එහෙම හිතලා නැතුව ඇති. ඔයාලා හිතන්න. අඟුලිමාලගේ ජීවිතේ අඟුලිමාලට හොඳටම වැරදිලා තියෙද්දි බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න කලින් අඟුලිමාල හිටියේ මහා ඝන කැලේකනේ. අපි තුන් බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න කලින් මහා දැවැන්ත හස්තියක්වත් ගහලා අඟුලිමාල මැරුණා. දැන් අඟුලිමාල කොහේද? බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්නේ නැතුව ඇඟිලි 999ක මාලේ දාගෙන ඉඳි අඟුලිමාල මැරෙනවා. දැන් කොහේද? ඒකාන්ත කොට නිරේදී. එන අඟුලිමාල ලැබුව අවස්ථාව මොකක්ද? බුදුරජුන් මුණ ගැහෙනකන් පණ තිබ්බා. ඒ තමයි අවස්ථාව. බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ගොඩාක් කල් ජීවත් වුණේ අඟුලිමාල. අඟුලිමාල මහරහතන් වහන්සේට දිගාසිරි තිබෙන්නේ. අඟුලිමාල මහරහතන් වහන්සේ තාම කෙටි කලකින් පිරිනොම් පාපු මුනිවරයෙක්. හැබැයි උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකම් පින තිබ්බා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකම් ජීවිතේට හානියක් නොවී තියෙන්න පින තිබ්බා. ඉතින් ඔයාලා හැරෙන්න ඔයාලා දිහා. ඔයාලගේ ජීවිතේ කෝටි වාරයක් වැරදිලා තිබ්බත් කමක් නැහැ මේකතුනේ. දැන් කල්යාණ මිත්‍රයන් මුණ ගැහිලා. ඔයාලගේ ජීවිතේ ගුණධර්ම මේ පුරුදු කරගන්න බැරුව අවුරුදු ගාණක් අපත ගිහින් තිබ්බක් කමක් නැහැ පින්වතුනි. දැන් ඔයාලට අවස්ථාව මුණ ගැහිලා. අර අපතේ ගියපු කාලය ගැන හිතන්නවත් එපා. තමන්ගේ ජීවිතය ඇතුලේ කවදාවත් වැරදිච්ච තැන් හිත ඉන්න දුර්වලෙක් වෙන්න එපා.
කෙරිච්ච අකුසල් ගැන හිත හිත ඉන්න දුර්වල වෙන්න එපා. අතීතෙට ගියා. ආයෝක මොන කර්මම ගහලවත් ගන්න බෑ. ගෙවිච්ච අතීතය සම්බන්ධයෙන් සතුටු වෙන්න දෙයක් තියෙනවා නම් සිහි කළාට කම් නැත. දුක් වෙන්න තියෙන ඒවා නම් අපරාධේ සිහි කරන්න එපා. මොකද මේ දුක් වෙන්න තියෙන දෙයක් සිහි කර කර අපි ගත කරන්නේ හොඳට හදාගන්න තියෙන වටින මේ වර්තමාන කාලේනේ. දැන් මේ බණ ටික කී ඉන්නකොට අපි හිතමු අඟුලිමාල ගැන මං කියපු නිසා ඕන් එක්කිනෙකුට හිතෙන්න ගන්නවා ස්වාමීන් වහන්සේ මාත් අඟුලිමාලෙක් වගේ මාත් සෑහෙන්න වරද්දගෙන තියෙන කෙනෙක් කියලා. හිතන්න ගත්ත කියලා හිතමු. මෙතනින් එහාට කියන බණ ඩිංගිත් අහගන්නවත් මේ මිනිස්සයාට වාසනාව නැතු වෙනෝනේ. අඟුලිමාල ගාවේ දක්ෂකම තිබ්බා. බුදුරජාණන් වහන්සේගේ සමීපේ පැවිදි වෙලා ඊටාම කෙටි කලකින් බුදුරජාණන් වහන්සේගේ සසුනේ ඵල ලැබුවේ ඒ තිබුණු දක්ෂතාවය නිසා. අතීත ගැන හිතුවේ නෑ, තැවුන්නේ, හීල්ලුවේ නෑ. තමන්ගේ හිතට එනකොට යම් හිතුවිලි කොච්චර අඟුලිමාලයන් වහන්සේට හිතුවිලි එන්නේ නැද්ද? තමන් වහන්සේ පිණ්ඩපාතීම වඩිනකොට මිනිස්සු දකිද්දි අනේ මේ මට සම්පූර්ණ මිනිස්සුන්ගේ පවුල් වල කට්ටියනේ මම බැලුවේ. හිතෙන්නේ නැද්ද ඇත්ත මිනිස්සෙක්නේ. කොච්චර හිතෙන්නේ නැද්ද? දරු පැටව ඇදගෙන ගෑනුවා ඇවිල්ලා කියන්නේ නැතුව ඇද්ද බලන්න ස්වාමීනි මේ බටු දෙන්න. මේ දෙන්නගේ තාත්තනේ ඔබ වහන්සේ නැරුවේ. උන්වහන්සේට දැනෙන්නේ නැතුව ඇද්ද? තමන් වහන්සේට එන හිතුවලි වලින්වත් තවත් මිනිස්සෙක් හිත ඇතුළට දාන්න හදන හිතුවලි වලින්වත් උන්වහන්සේ රිදවන්න බැරුව ගියා. උන්වහන්සේ දිනුවා. රහතන් වහන්සේ නම බවට පත් වෙන නිදහස් වුණා.